ඔයා අහලා තියෙනවද ගෝල්ඩිලොක් ප්‍රින්සිපල් එක ගැන? සමහර වෙලාවට ඔයා අහලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි සමහර වෙලාවට ඔයා මේක අහන්නේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්නත් පුළුවන්. ඇත්තටම මොකද්ද මේ ගෝල්ඩිලොක් ප්‍රින්සිපල් එක කියලා කියන්නේ? අහලා තියෙනවද ලස්සන සුරංගනා කතාවක් තියෙනවා වලස්ස තුන්දෙනෙකුයි පුංචි ගෑණු ළමයෙකුයි ගැන. ගෝල්ඩිලොක් තමයි මේ පුංචි ගෑණු ළමයාගේ නම. ඉතින් මේ ගෝල්ඩිලොක් ප්‍රින්සිපල් එක ගැන ඇයි අපි කතා කරන්නේ? මේ කතාව මුලින්ම මේ අපේ ජීවිතේ වර්ක් ලයිෆ් බැලන්ස් එකට යොදාගත්තු පළවෙනි පුද්ගලයා තමයි අර ලස්සන පොතක් තියෙන්නේ ජීවිතය හදාගන්න ඇටොමික් හැබිට්ස් කියලා. මේ ඇටොමික් හැබිට්ස් පොත ලියපු ජේම්ස් ක්ලියර් තමයි මේ කොන්සෙප්ට් එක මේ වර්ක් ඇන්ඩ් ලයිෆ් බැලන්ස් කියන දෙයට සංසන්දනය කරපු පළවෙනි පුද්ගලයා. ඉතින් ඔහු කියන විදිහට ගෝල්ඩිලොක් කතාවේදී අපි ඔයාලා සමහර අය දන්නවා වෙන්න පුළුවන් සමහර අය දන්නේ නැති වෙන්න පුළුවන් මේ ගෝල්ඩිලොක් කතාවේ තියෙන්නේ පුංචි ගෑනු ළමයෙක් යනවා දවසක් දා කැලේ ඇවිදින්න. ඉතින් මේ ඇවිදින්න යනකොට එයාව හම්බ වෙනවා වලස්සු තුන්දෙනෙක් ඉන්න ගෙදර. එයා ඇතුළට යනවා. ඇතුළට ගිහිලා බලපුවාම එයා දකිනවා ලස්සන පොඩි ඇඳක් තියෙනවා. ඊට පස්සේ ඊට වඩා ටිකක් ලොකු ඇඳක් තියෙනවා. ඒ වගේම තව විශාල ඇඳක් තියෙනවා. ඉතින් එයා මුලින්ම පොඩි ඇඳට යනවා. ගිහිල්ලා එයා ඒකේ වාඩි වුණා විතරයි නිදා ගන්න හැදුවා විතරයි ඇඳ කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ දෙවෙනි ඇඳටත් යනවා. ඊට පස්සේ එයාට තේරෙනවා අර පොඩි ඇඳට වඩා එයාට දෙවෙනි ඇඳ හොඳයි කියලා. ඊට පස්සේ එයා කෝකටත් කියලා ලොකු මැන්දටත් යනවා. හැබැයි ලොකු මැන්දට ගියහම පස්සේ තමයි එයාට තේරෙන්නේ ලොකු මැන්ද එයාට ලොකු වැඩියි කියලා. එතකොට එයා තේරුම් ගන්නවා එයාට ගැලපෙන්නේ මැද ප්‍රමාණයේ තියෙන ඇඳ කියලා. ඒ වගේම එයා යනවා මේ වලස්ස තුන්දෙනාගේ ගෙදර තැන් වලට. ගියපුවාම චූටි පුටුවක් තියෙනවා, විශාල පුටුවක් තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ පුටුවක් තියෙනවා. ඉතින් එයා මේ චූටි පුටුව ඉඳගත්තාම පුටුව කැඩලා වැටෙනවා. ඊට පස්සේ ඔහොම එයාට දැන් කෑම කන්න ගියත් ලොකු පිඟාන පොඩි පිඟාන මධ්‍යම ප්‍රමාණයේ පිඟාන මේ වගේ එයා දකිනවා. ඉතින් අවසානයේ මේ වලස්සු තුන්දෙනා ගෙදර ආවට පස්සේ ගෝල්ඩිලොක්ව අල්ලගෙන ගෝල්ඩිලොක්ට හරිම ලොකු අකරතැබ්බකට මුහුණ දෙන්න වෙලා එහෙම තමයි මේ කතාව තියෙන්නේ. ඉතින් මේ කතාවේ හැටියට අපි තේරුම් ගන්න ඕන මේ අපේ ජීවිතයට වටින්නේ අපිට ගොඩාක්ම පුංචි දේවල්. ඒ කියන්නේ එහෙමත් දේවල් නෙමෙයි. ඒ වගේම අපිට ඉලක්ක අරමුණු කරා යනකොට අපිට ඊටා විශාල අරමුණක් අල්ල ගන්නවා කියන එකත් නෙමෙයි. මේ මොහොත අපිට ගැලපෙන්නේ මොකක්ද කියන දේ හරියටම තේරුම් අරගෙන ජීවත් වෙන එක කියන එක තමයි මේ ගෝල්ඩිලොක් ප්‍රින්සිපල් එකෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් වෙන ලස්සන වැදගත් පණිවිඩය වෙන්නේ. ඉතින් තවත් දවසකින් ලස්සන කොන්සෙප්ට් එකකින් ලස්සන මූල ධර්මයකින් ඔයාගේ ජීවිතේ ලස්සන කරන තවත් එකකින්වත් එක්ක එකතු වෙන්න ගිහිල්ලා එන්න සුබ දවසක්.